Hello guys, welcome back to ARIT School. ඔගොල්ලෝ ඉතින් අදත් එකතු වෙලා තියෙන්නේ තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ LinkedIn එකෙන් කොහොමද ඔයා හරි විදිහට ජොබ් එකක් හොයාගන්නේ කියන එක ගැන. ඉතින් ඒ වගේම තමයි කොහොමද ඔයා LinkedIn account එකක් හරියට මේන්ටේන් කරන්නේ. ඒ වගේම මම ගොඩක්ම ફોකස් කරන්නේ මේ වීඩියෝ එකෙන් කොහොමද ඔයා LinkedIn එකෙන් හරියට ජොබ් එකක් හොයා ගන්න කියන එක. ඒ වගේ මට ජොබ් එකක් හොයාගන්න තියෙන ඔපචනිටස් මොනාද කියල තමයි මමාද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි කලින් දාපු බ්ලොග් එකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බ. ඉතින් ඒ වගේම තමයි මම ඊළඟ සතියේ ඔයගලන්ට තවත් ඒ වගේම ගොඩක් ඉන්ට්‍රස්ටිං ටොපික් එකක් එක්ක අලුත් බ්ලොග් එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් මම හිතුවා ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන ටිප්ස් ටිකක් අද වීඩියෝ එකෙන් අරගෙන එන්න ඕනි කියලා. එහෙනම් අපි තවත් වැඩි කතා නැතුව යමු අද අපේ වීඩියෝ එකට. රයිට් ගයිස්, ඉතින් අපි මුලින්ම කතා කරමු කොහොමද මේ LinkedIn account එකක් හරියට මේන්ටේන් කරන්න කියලා. ඉතින් මේ පාර්ට් එකට මම අද වීඩියෝ එකෙන් ලොකුවට ફોකස් කරන්නේ නැහැ. මොකද LinkedIn account එකක් කියන්නේත් එක්තරා විදිහක social media account එකක්. ඉතින් මේක හරි විදිහට මේන්ටේන් කරන එක ගොඩක් බේසික් දෙයක්. ඉතින් ඒ නිසා ඒක මම A to Z ගොඩාක් ඩීප්ලි විස්තර කරලා ඔයගලන්ට කියන්න යන්නේ නැහැ. මම සරලව කෙටියෙන් ඔයගලන්ට මේ ගැන කියාගෙන යන්න. රයිට්, ඉතින් අපි මුලින්ම ප්‍රොෆයිල් ෆොටෝ එකින් පටන් ගමු. ඉතින් මෙතනදී හැමෝම කියනවත් වගේ ප්‍රොෆයිල් ෆොටෝ එක ඔයගලන් ප්‍රොෆෙෂනල් ප්‍රොෆයිල් ෆොටෝ එකක් ඇඩ් කරගන්න ඕන ගොඩක් හොඳයි. ඒ වගේම ඔයාව පැහැදිලිව පේන ෆොටෝ එකක් මේ ඉන්නේ කෙනා කවුද කියන එක පැහැදිලිව බලන කෙනෙක්ට අඳුර ගන්න පුළුවන් වෙන විදිය පැහැදිලි ෆොටෝ එකක් මෙතනට ඇඩ් කරගන්න ඕන. පැහැදිලි සහ ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් මෙතනට ඇඩ් කරගන්න ඕන ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම මෙතනට ගෲප් ෆොටෝස් ඒ වගේ දේවල් ඇඩ් කරගන්න එපා. එතකොට ක්ලියලි බලන කෙනෙක්ට අඳුරගන්න බෑ කවුද මේ ප්‍රොෆයිල් එකේ ඉන්නේ කියලා. ඒ වගේ මේ බැන එකත් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ මොන හරි පර්සනල් දෙයක් තියෙනවා නම් ඒ දේ ඇඩ් කරගන්න. ඉතින් ඒ වගේම ඔයගලන්ගේ පර්සනල් කම්පැනි එකක් එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නේම් එකක් වගේ තියෙනවා නම් ඒක මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් ෆැන්සි දේවල් මෙතනට ඇඩ් කරගන්න යන්න එපා. LinkedIn account එක අනිත් social media account වගේ නෙමෙයි, පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් විදියට තියාගන්න try කරන්න ඕනේ. රයිට් ගයිස්, ඉතින් ඊට පස්සේ අපිට මෙතන නේම් එක බලාගන්න පුළුවන් සරලව. ඉතින් මෙතන නේම් එක ඇඩ් කරගන්න ඔයගලන්ගේ මෙතන සම්පූර්ණ ඔයගලන්ගේ වාසගම් එක්ක ඔක්කොම නම් ඕනේ. ඔයගලන්ට ඔයගලන්ගේ නේම් එක මෙතනට සරලව ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ගයිස්, නේම් එකට පහලින් තියෙනවා ටයිටල් එක. ඉතින් මෙතන ටයිටල් එකේදී තියෙන ස්පෙෂල්ම දේ තමයි ටයිටල් එක කවුරු හරි දැක්ක ගමන් එයාට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඔයා වර්තමානයේ මොන වගේ කෙනෙක්ද කියන එක. ඉතින් මෙතනදී ලොකු විස්තර ඇඩ් කරගන්න යන්න එපා. සරලව බලපු ගමන් කෙනෙක්ට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන විදියට තමන්ව හඳුන්වා දෙන්න. රයිට්, ඊට පස්සේ තියෙන ප්‍රධානම දෙයක් තමයි ඔයගලන්ගේ ටයිටල් එකට යටින් තියෙන contact information. මෙතනට අනිවාර්යෙන් contact information ඇඩ් කරගන්න. ඒ වගේම තමයි ඊට පස්සේ අපිට followers ඒ වගේම connections බලා ගන්න පුළුවන්. ඉතින් LinkedIn වල තියෙන තවත් පොඩි වැදගත් දෙයක් තමයි ඔයගොල්ලෝ පුළුවන් තරම් try කරන්න ඔයගලන්ට ගොඩක් වැදගත් ගොඩක් professional connections හදාගන්න. ඒවා ඔයගලන්ගේ career එකේ future එකට අනිවාර්යෙන්ම ගොඩක් වැදගත් වෙයි. රයිට්, ඉතින් ඒ පාර්ට් වලින් පස්සේ අපිට යන්න පුළුවන් ගොඩක් important part එක තමයි about කියන එක. ඉතින් about එකත් ඔයගලන්ට කැමති විදිහට මෙතෙන් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් සමහරක් අය ගොඩක් long දේවල් ඇඩ් කරගන්න long about එකක්, සමහර අය normal medium එකක්, නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ වගේ short about එකක් ඇඩ් කරගන්න. ඉතින් මෙතනදිත් මේ about එක කියවන කෙනෙක්ට සරලව ඔයාගේ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් වුණොත් ඒක හොඳයි. ඉතින් මෙතනදිත් මම සාමාන්‍යයෙන් ඇඩ් කරගෙන තියෙන්නේ මගේ කරන්ට් මම ඉන්නේ කොතනද කියන එක සහ මම දැනට යූස් වෙන ටෙක්නොලොජිස් මොනවාද කියලා. ඉතින් ඒ වගේ about එකක් සරලව ඔයගලන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් මෙතනදී ඔයගලන්ගේ ඇක්ටිවිටීස් සෙට් කරගන්න. ඉතින් ඊට පස්සේ ගොඩක් වැදගත් මේ එක්ස්පීරියන්ස් කියන සෙට් එක. ඉතින් එක්ස්පීරියන්ස් සෙට් එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම up to date තියාගන්න. ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් අනිවාර්යෙන් අප්ඩේට් කරලා තියාගන්න. මේකත් ඔයගලන්ගේ කැරියර් එකේ ඉස්සරහට යද්දී ඔයගලන්ට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් එක්ස්පීරියන්ස් වලින් පස්සේ ඔයගලන්ට এডুকেෂන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගලන්ගේ ස්කූල් එකේ ඒ වගේම ඔයගොල්ලෝ හයර් ස්ටඩීස් කරපු යුනිවර්සිටිස් ඔයගලන්ට මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. රයිට්, ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ලයිසන්ස් ඇන්ඩ් සර්ටිෆිකේෂන්ස්. ඉතින් මෙතනදිත් ඔයගොල්ලෝ කරන සර්ටිෆිකේෂන්ස් ඔයගලන්ට මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් LinkedIn එකේදී තව සපෝට් කරන දෙයක් තමයි ඉතින් කවුරු හරි ඇවිල්ලා ඔයාගේ ප්‍රොෆයිල් එක view කරනවා නම්
ඉතින් ඒගොල්ලන්ට පුළුවන් සරලව මෙතනින් ඔගල්ලන්ගේ සටිෆිකේන්ස් විය් කරන්න. ඉතින් මේ වගේ කලික් කරාට පස්සේ ඕනම කෙනෙක්ට පුළුවන් ඔගලන්ගේ සටිෆිකේන්ස් විය් කරන්න. ඉතිං මෙතනදී සාමාන්‍යෙන් මම දැන් අරන්තින WSO2 එකේ සටිෆිකේෂනයක්. ඉතින් ඒ වගේ ඔගොල යුඩමියකින් සටිෆිකේෂන් ගන්නවනම් කොහෙන් හරි ඔගොල්ලෝ සටිෆිකේට් එක ගන්න පලට්ෆෝර්ම් එකින් ඕගලන්ට දෙනවා සටිෆිකේට් අයිඩ එකක් හරි එහමනත්තං URLක් හරි. ඉතිං මේ සටිෆිකෙට් එකට ගියොත් ඉතින් මේකෙදී ේශල් URL එක හොගලන්න බලාගන්න පුළන්. ඉතිං මේ URL එක තරු මගේ ප්‍රොෆයිල් එක විය් කරන කෙනෙක්ට මම ඇචිව් කරපු සටිෆිකේට් එක සරලව බලාගන්න පුළුවන් පහසුකම ලින්ඩින් එකෙන් හදල දීලා තියෙන. ඉතිං ඒ විදියට සමහර පලටෆෝර්ම් වලින් සටිෆිකේෂන් සිෂූ කරන පලටෆෝර්ම් වලින් සමහර අපිට පුළුවන් ඩිරෙක්ලි ලින්ඩින් එකට සටිෆිකේට් එක හැට් කරන්න. ඉතිං ඒ වගේ ෆීචර්ස් තියෙනවා. ඉතින් ඒ පුළුවන් ඔගල්ලන්ට යස් කරන්න. ඉතිං ලයිෂන්සන් සටිෆිකේෂන්ස් සෙට්ටකෙන් පස්සේ අපිට වොලන්ටේරිං බලාගන්න පුළුවන්. ඉතිං ඊට පස්සේ අපිට ස්කිල්ස් බලාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා රෙකමෙන්ඩේෂන්. ඉතිං මේ රෙකමෙන්ඩේෂන්ස් වලදී මේකත් ගොඩක් ඉම්පෝර්ටන්ට්. ඔගලන්ට පුළුවන් ඔගලන්ගේ සීනිය කෙනෙක්ට කියලා ඔගලන්ට රෙකමෙන්ඩේෂන්ස් ඇඩ් කරගන්න. ඉතිං රෙකමෙන්ඩේෂන් 100-200 ගොඩාක් ඇඩ් කරගන්න අවශ්‍ය නෑ. ඒ වගේම ඔගලන්ගේ යාළුවන්ට කියලා එහෙම ඇඩ් කරගන්න හදන්න එපා. ගොඩක් ඔගලන්ට වඩා උඩ ලෙවල් එකකින් සීනිය කෙනෙකින් රෙකමෙන්ඩේෂන්ස් ඇඩ්ඩනවනම් ගොඩක් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මොකද ඔගොල්ල එක පෝෂණ එකකි දං එක කම්පැනියකි දං අනිත් කම්පැනියකට ඇද්දි අනිත් කම්පැනිකෙන් ඔගල්ලන්ගේ ප්‍රොෆයිල් එක බිය් කරහම මේ රෙකමෙන්ඩේෂන් ගොඩක් සපෝට් එකක් වෙනවාට ජොබ් එකක් හොයාගන්න. ඉතින් අපි යමු අද වීඩියෝ එකේ මේන් පාට් එකට එන රයිට් ගයිස්. ඉතින් මේ මේන්ටේනිං පාට් එක මම ගොඩක් ඉක්මට සරලව කරා. මොකද සාමාන්‍යින් මේකත් සාමාන්‍ය ශෝෂල් මීඩිය එකක්. ඉතින් මේකෙදී ඔගලන්ට අනිත් ශෝෂල් මීඩියාවලට වඩා පොඩක් ප්‍රොෆෙෂනල් විදියට ඔගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක මේන්ටෙන් කරන්න පුළුවන්. ඉතින් ඒවගේම ඔගලන්න පුළුවන් ඔගලන් ප්‍රොෆයිල් එකට ජර්නල් ඒවගේ මාටිකල් ඒවගේම පබ්ලිකේෂන් ඒවගේ දේවල් ඇඩ් කරන්න. ඒවගේ දේවල් ඔගලන්ට ඔගලන් ප්‍රොෆයිල් එක ඇඩ් කරලා ඔගලන්ගේ ප්‍රොෆයිල් එක ස්ට්‍රෝන් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම වීඩියෝ එකේදී ගොඩක්ම ෆෝකස් කරන්න මේ ලින්ඩින් එකෙන් ජොබ්ස් හොයාගන්න විදිය ගැන. රයිට්. ඉතින් අපි යමු ඊළඟට වීඩියෝ එකෙන් බලන්න කොහොමද මේ ලින්ඩින් එකෙන් ජොබ්ස් හොයාගන්න. ලින්ඩින් එකෙන් අපිට හදලා දීලා තියෙන ඔපචුනිටිස් මොනවාද කියලා බලන්න. රයිට් ගයිස්. ඉතින් පළවෙනි ඔපචුනිටි එක විදියට අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ CV එක අප්ලෝඩ් කරන්න ඔයගොල්ලන්ගේ ලින්ඩින් account එකට. ඉතින් ඒක කරගන්නේ ඉතිං මෙතන ඔගලන්ගේ ප්‍රොෆයිල් එක ගාව කලික් කරන්න. ඊට පස්සේ ඔගලන්ට යන්න පුළුවන් සෙටින්සන් ප්‍රයිවසි. ඉතිං සෙටින්සන් ප්‍රයිවසි ගියාට පස්සේ ඔගලන්ට යන්න පුළුවන් ඩේට ප්‍රයිවසි කියන ඔප්ෂන් එකට. ඩේට ප්‍රයිවසි කියන ඔප්ෂන් එක තියෙනවා ජොබ් සීකින් ප්‍රෆරන්සස් කියලා. ඉතිං ඒක අපිට බලාගන්න පුළුවන් ජොබ් ඇප්ලිකේෂන් සෙටින්ස් කියලා තියෙනවා. ඉතිං ඒක කලික් කරන්න. ඒක කලික් කරාට පස්සේ අපිට මෙතන බලාගන්න පුළුවන් අපේ රිසිම් එක අප්ලෝඩ් කරන්න ඔප්ෂන් එකක් මේ ගොල්ල දීලා තිනවා. ඉතින් ඔගලන්න පුළුවන් මුලින්ම ඔගලන්ගේ CV එක මෙතනට අප්ලෝඩ් කරගන්න. ඉතින් ඔගොල්ලෝ CV එකක් හදන විදිහ හරියටම දන්නේ නැත්නම් මම A to Z ඔගලන්ට කියලා දීලා තිනවා හරියට ක්ලියර්ලි කොහොමද ATS ෆ්‍රෙන්ඩ්ලි CV එකක් හදාගන්න කියලා. ඉතින් ඔගලන්ට පුළුවන් මේ වීඩියෝ එක බලලා මේ CV එකක් හදන විදිය ගැන හරි අයිඩියා එකක් ගන්න. රයිට්. ඉතින් මුලින්ම අපි දැන් ජොබ් එකක් හොයාගන්නකොට අපිට පුළුවන් මෙතන ජොබ්ස් කියන කැටගරි එකට යන්න. ඉතින් ජොබ්ස් කියන කැටගරිය එකට ගියාට පස්සේ ඔගොල්ලෝ ක්ලික් කරන්න my jobs කියන පාත් එක. ඉතින් ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් මේ වගේ ස්ක්‍රීන් එකක්. ඊට පස්සේ search for jobs. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට මුලින්ම සර්ච් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට අවශ්‍ය මොන වගේ ජොබ් එකක්ද කියලා. ඉතින් මේ දවස්වල ගොඩක් අය ඉන්ටර්න්ස් ගැන කතා කරන නිසා අපි බලමු ඉන්ටර්න් සොෆ්ට්වෙයාර් එන්ජිනියර් පොසිෂන් එකට ජොබ් වේකන්සි එකක් අපිට මේකෙන් හොයාගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මෙතන ලොකේෂන් එකත් ඔයගලන්ට ඕනනම් ඇඩ් කරගන්න පුළුවන්. දැනට ඒක මම ශ්‍රී ලංකා කියලා තියාගෙන අපි බලමු ඉන්ටර්න් සොෆ්ට්වෙයාර් එන්ජිනියර් පොසිෂන්ස් මොනවාද තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ අපිට පොසිෂන්ස් කීපයක් බලාගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගලන්ට දැන් මෙතන IFS එකේ පොසිෂන් එකක් තියෙනවා. ඉතින් මේ වගේ පොසිෂන් සෙට් එකක් තියෙනවා. රයිට්. මේ පොසිෂන් එක ගත්තොත් සාමාන්‍යයෙන් මේක ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක්. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් මෙතන ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයගලන්ට about the job එක ගැන ඩීටේල්ස් තියෙනවා. ඉතින් මේ හැමදේම කියවලා ඔයගලන්ට ඒ ජොබ් එක ගැලපෙනවා නම් විතරක්
ඇප්ලයි කරන්න ඊට පස්සේ ඔගලන්ට පුළා මෙතනින් ෂෝමෝ ගිල්ල ඔගලන්ට තවත් විස්තර මේ සම්බන්ධව දැනගන්න ඉතිං ඊට පස්සේ මෙතන මේ ලින්ඩින් එකෙන් අපිට දීලා තියෙන තවත් ඔප්ෂන් එකත් තමයි මේ ඊසි ඇප්ලයි කියන ඔප්ෂන් එක ඉතිං මේ ඊසි ඇප්ලයි කියන ඔප්ෂන් එක තියෙනවනම් අපිට පුළුවන් ලින්ඩින් එක තරූම මේ ජොබ් එකට ඇප්ලයි කරන්න ඉතිං ඊට පස්සේ මෙතන ඇප්ලයි කියලා තියෙනවනම් අපිට පුළුවන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ල මේක තරූ ඒගොලන් වෙබ්සයිඩ් එකට ගිල්ල අපිට පුළුවන් ඒ පෝෂන් එකට ඇප්ලයි කරන්න ඉතිං මේ ඊසි ඇප්ලයි කියන ඔප්ෂන් එක ගොඩක්ම ලින්ඩින් එකෙන් අපිට හඳුන්වා දීල තියෙන තවත් ඔපචනිට එකක් ඉතිං මේ විදියට ඔගලන්ට පුළුවන් ඔගලන්ට ගැලපෙන ජොබ්ස් හොයාගන්න ඉතිං මෙතනදී තියෙන තවත් ගොඩක් වැදගත් දෙයක් තමයි ඔගොල ජොබ් එකක් හොයා ගනිද්දි ජොබ් එක දාලා එකන ජොබ් වේකන්සික දාලා ගොඩක් පරණ වෙනට පස්ස ඔගොල ඇප්ලයි කල වැඩක්නෑ තකොට ඔප්ෂන් එක ෆිල් වෙලා ඉවරයි එනිසා ඔගොල්ලෝ සාමාන්‍ය වේකන්සි එකක් පෝස්ට් කරපු ගමම්ම ඔගොල්ලො ඒ වේකන්සික හොයාගන්න වර්කන්සික හොයාගෙන ඔගොල්ලො ඔගොල්ලොන්ගේ ඇපලිකේෂන් එක දැම්මොත් තමයි මේ තියෙන ෆයිට් එකත් එක්ක ඔගලන්ට ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙන්න ඉතිං මේකට ලින්ඩින්න එක ඔගොල්ලන්ට දීලදින ඔප්ෂන් එක තමයි ඔගොල්ලො හිතන්න ඔගොලු දැනට සොෆ්ට ඇන්ජිනීර ඉන්ටර්න් කියන පෝෂන් එකට ඔගොල්ලො ඉන්ටර්න් එකක් හොයන කෙනෙක්න සරලව ඕගලන්න පුළුවන් මේ විදියට ඉන්ටර්න් කියලා සර්ච් කරලා සෙට් ඇලට් කියන එක ඔන් කරගන්න ඉතිං මේ සෙට් ඇලට් කියන එක ඔන් කරගත්තට පස්සේ ඕගලන්ට ලින්ඩින් එක කවුරු හරි කම්පැනි එකක් සොෆ්ට ඇන්ජිනිය ඉන්ටර්න් කියන පෝෂන් එකට මොකක් හරි ජොබ් රෝල් එකක වේකන්සි එකක් දාපු ගමන් ඔගලන්ට ඇලට් එකක් එනවා එතෝට ඔගලන්ට ටක්ගාල ගිහිල්ල පුළුවන් ඒ ජොබ් රෝල් එකට ඇප්ලිකේෂන් එක දාන්න ඉතිං මේ වගේ ගොඩක් ඔපචනිට සෝගලන්ට ලින්ඩින් එකෙන් හදල දීල තින ඉතින් ඔගොල්ලන්ට පුළුවන් මේ දේවල් ලියස් කරලා ඔගලන්ට ගැලපෙන ජොබ් එක හොයාගන්න රයිට්ගයි සිතින් ලින්ඩින් එක තරූ ජොබ් එකට ඇප්ලයි කරද්දී කරන්න පුල මේන්ම මෙතඩ් එක තමයි ම ඔගලන්ට කියලතු ඉතිං මීට අමතරව පොඩිපොඩි ට්‍රික්ස් දෙක තුනත් තියෙනවා එකක් තමයි ඔගලන්ට පුළුවන් ජොබ්සල්ට ඒ ඔගොල හොයන ජොබ් එකට අදාළ ගරුප්සල්ට ඇඩ්වෙලා ඉන්න එකැනකොල ඉන්ටර්ශිප්යක් වෙනනම් ඊට අදාල ගරුප්සල්ට ඔගලන්ට ඇඩ්වෙලා ඉන්න පුළුව එතකොට ඒ ගරුප්සල යම් ජොබ් වේකන්සි එක පෝස්ට් කරපු ගමන් ඔගලන්ට පුළුවන් ඒකට ඇප්ලිකේෂන් එක දාන්න ඉතිං ඊට අමතරව තවත් පොඩි දෙයක් තියෙන මම වීඩියෝ එක පටන්ගත්දි කිව්වා ගොඩක් හොඳ කනෙක්ෂන් සදාගන් ට්‍රයි කරන්න කියලා ඉතිංගයි ඔගොල් ඇඩ් කරගත්ත කනෙක්ෂන් වලදී ඔගොල්ල දැක්කොත් කවුරරි කෙනෙක් මෙන්න මේ විදියට බැජ්ජ එකක් ඇඩ් කරගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට ඉතිං අපිට මෙතනින් ගත්තොත් ඔගලන්ට බලාගන්න පුළුවන් මෙයා ඇඩ් කරගෙන ඉන්නවා හයිරින් කියන බැච්චක යාගේ ප්‍රොෆයිල් එකට ඉතිං ඔගොල්ලන්ගේ කනෙක්ෂන් වලත් මේ වගේ හයිරින් කියන බැච්ච එක කවුරට ඇඩ් කරගෙන ඉන්නවනම් ඔගලන්ට පුළුවන් එයා ඔගල්ලන්ගේ ෆිල් එකට සම්බන්ධ කෙනෙක් නම් ඔගලන් ෆිල්් එකෙන් සම්බන්ධ කෙනෙක්න ඕගලන්ට පුළුවන් මේ ගොලන්ට ගොඩක් ප්‍රොෆිෂනලි චැට් කරලා ඕගලන්ට ඒ තියෙන වර්කන්සිස් ගැන ඩීටේස් දැනගෙන ඕගලන්ට පුළුවන් ඒ වර්කන්සිස් වලටත් ඇපලිකේෂන්ස් දාන්න රයිට් ගයි සිතින් හරියට කොහොමද ලින්ඩින් කවුන්් එකක් මේන්ටෙන් කරන්න ඒවගේම ලින්ඩින් කවුන්් එකක් යස් කරලා කොහොමද ජොබ් එකක් හොයාගන්න ලින්ඩින් එකෙන් වාට දීල තියෙන ඔපචනිටස් මොනාද කියලා තමයි මමාද වීඩියෝ එකෙන් කතා කර ඉතින් ගයිස් ම හිතනවා අද වීඩියෝ එකත් ඔගලන්ට ගොඩක් යස්ෆුල් වෙන්න ඇති කියලා ඉතින් ඔගලන්ට වීඩියෝ යස්ෆුල් වනානම් අනිවාරෙන් වීඩියෝ ලයික් එකක් දාන්න ඒවගේම ඔයාගලන්ට මේ IT සම්බන්ධව IT ඉන්ඩස්ට්‍රික සම්බන්ධව IT ෆිල්ඩ් එක සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවන අනිවාරෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔගොල්ලෝ දැකලා ඇති මම හැම කමෙන්ට් එකකටම ඔයගලන්ට උත්තරයක් දෙනවා ඉතින් ඒ වගේම තමයි ඔගොල්ලෝ ARIT ස්කූල් channel එක තවමත් subscribe කරලා නැත්නම් අදම ARIT ස්කූල් channel එක subscribe කරලා අදම අපිත් එක්ක එකතු වෙන්න ඉතින් ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන bell icon එක click කරලා ඔයගලන්ට පුළුවන් අපේ videos notification එකක් විදියට ඔයගොල්ලන්ගේ ළඟටම ගෙන්න ගන්න එහෙනම් guys අපි ලබන සතියේත් මේ වගේ අලුත් මලුත් ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් එක්ක ඉක්මනටම සෙට් වෙමු මම අනුචර රණතුංග